සියලුම දෙනාට තුනුරුවන් සරණයි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාවනා කරන්න ඕනේ ඇයි මම කියලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. මොකද්ද මේකේ පරමාර්ථය? ඇයි භාවනා කරන්න ඕනේ කියන එක සම්බන්ධයෙන්. බෞද්ධයෙක් නම් ඒ වගේම මේ ලෝකයේ දුකයි කියලා Tamanට වැටහෙනවා නම් මෙහි හරයක් නැහැ සාරයක් නැහැ කියලා කල්පනා කරනවා නම් ඒ වගේ කෙනෙක් හොයලා බලන්න ඕනේ මම මොකද්ද කරන්න ඕනේ කියලා. එහෙම හොයන කෙනෙකුට හම්බ වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යෙදෙනකොට භාවනාව කියන එක සතිය වැඩිම කියන එක ප්‍රධාන අංගයක් වෙනවා. එතකොට මේ සතිය වඩන්න නම් සතර සතිපට්ඨානය තුළ තමන්ගේ හිත යොදවන්න ඕනේ. සතර සතිපට්ඨානය තුළ හිත යෙදවීම තුළ තමයි නිවන් පසක් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ වගේම අද බෞද්ධයෝ මේ නිවන් මාර්ගයේ ගමන් කරනවද කියලා අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් ගොඩක් අය කරන්නේ නිවන් දකින්නයි කියලා දන් දෙනවා. ඒ වගේම සිල් රකින්නවා, භාවනා කරනවා. දන් දීමත් හොඳයි, සිල් රැකීමත් හොඳයි. බුද්ධ කාලෙත් මේවා තිබ්බා, දැනට තියෙනවා. බෞද්ධයොත් දන් දෙනවා, සිල් රකින්නවා, අනිත් ආගම් වලත් විවිධ ආගම් තියෙනවා. ඒ ආගම් වලත් දන් දෙනවා, සිල් රකින්නවා, මේ දේවල් කරනවා. ඒ නිසා භාවනාව කියන එකත් අනිත් ආගම් වලත් තියෙනවා. මේ භාවනාව ගත්තහම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සමත භාවනාව සහ විපස්සනා භාවනාව වශයෙන්. ඒ සමත භාවනා සමසතලිස් කර්මස්ථාන ගත්තාම ඒ සමසතලිස් කර්මස්ථානවල යෙදিলা ගත කරනවා කාලේ. නමුත් ක්‍රමක්‍රමයෙන් මේක නිවන දක්වා ප්‍රථම ආර්ය මාර්ගය සෝවාන් වීම දක්වා ක්‍රමක්‍රමයෙන් තමන්ගේ හිත වඩා වැඩි දියුණු කරගන්න, දියුණුවටපත් කරගන්න අය ගොඩක් අඩුයි. ඒකට හේතුව වෙන්නේ සත්පුරුෂ ආශ්‍රය ලබාගෙන ඒ සත්පුරුෂ ආශ්‍රය තුළින් ශ්‍රද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. තමන් භාවනාවේ යෙදෙන ඒ ස්ථානයට අනුව භාවනා කරන්නේ කොහොමද, මොනවද මං ඊළඟට කරන්න ඕනේ කියන එකත් එක්ක තමයි ධර්ම ශ්‍රවණය කරන්නත් ඕනේ, ධර්ම සාකච්ඡා කරන්නත් ඕනේ. එතකොට ගොඩක් අය දන් දීලා සිල් රැකලා එතනින් නතර වෙනවා. එතනින් නතර වෙන්නේ මොකද? කල යුත්තේ මොකද්ද කියලා හරියටම දන්නේ නැහැ. නිවැරදි සත්පුරුෂයෙක් නැහැ. ඒ නිසාත් සමහර වෙලාවට ගොඩක් බෞද්ධයන්ට මේ නිවන මගහැරෙන ගතියක් තියෙනවා. අපි ගත්තොත් එහෙම බුද්ධ කාලෙත් බුදුරජාණන් වහන්සේ උප්පත්තිය ලැබෙන කාලෙත් මහා මායා දේවිය සිල් සමාදන් වෙලා හිටපු බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ කාලවලත් අසිත කාලදේවල තවුසා වගේ තවුසරු සුද්ධෝදන රජතුමාගේ ගුරුවරයා අසිත කාලදේවල තවුසා. මේ අසිත කාලදේවල තවුසා ධ්‍යාන අභිඥාලාභී කෙනෙක්. දිවා විහරණය සඳහා දිව්‍ය ලෝකයට යන්න පුළුවන් තරම් විදිහට අභිඥාවන් දියුණු කරගෙන හිටපු කෙනෙක්. ඉතින් මේ විදිහට ධ්‍යාන අභිඥා ඒ කාලෙත් තිබ්බා. උද්දකරාම පුත්ත කියන්නේ රූපාවචර අරූපාවචර ධ්‍යාන ලාභින්. ඉතින් එහෙම නිසා බුදුරජාණන් වහන්සේ ඒවත් හදාරලා මෙතනත් නිවන නැහැයි කියලා දැනගෙන නිවන හොයාගෙන ගියා. ඒ වගේ මේ බෞද්ධයෝ ඔය කියන තැන් වලින් නතර වෙලා ඉන්නවා ගොඩක් වෙලාවට. පොය දවසට මාස 12න් පොය 12 තියෙනවා. පොය 12න් පුළුවන් Tamanට යන්න පුළුවන් වෙන පොය දවසකට විතරක් සිල් සමාදන් වෙලා ඊට පස්සේ කරන්නේ ඒ දවසට ටිකක් භාවනා කරලා නතර වෙනවා. ඉතින් මෙහෙම පුළුවන් ද නිවනකට ගමන් කරන්න? ප්‍රාර්ථනා කරාට ලැබෙනවද? යාඥා කරාට නිවන ලැබෙනවද? එහෙම ප්‍රාර්ථනා කරපු ඵලයට යාඥා කරපු ඵලයට නිවන ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේට සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරලා බුද්ධත්වයට පත් වෙලා සියලුම දෙනාව නිවනට එක් කරගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේටත් පාර පෙන්වන්න විතරයි පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පාර පෙන්නනවා වගේම බෞද්ධ වශයෙන් කරන්න ඕනේ ඒ නිවැරදි මාර්ගයේ ගමන් කරන එක. සිල් රැකීම, භාවනා කිරීම, සමත භාවනාවන් කිරීම මොන කාලෙත් තියෙනවා. ඒ වගේ නිවන් දකින්න යම්කිසි හේතු ප්‍රත්‍යක් ගොඩ නැගෙනවා. ඒ මොකද සමාධිය තියෙන කෙනාට යථා භූතම් පස්සති.
මේ සමාධියක් යම් කෙනෙකුට තියෙනවා නම් ඒ කෙනා ඇත්ත ඇති සැටියෙන් දකින්නවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඉතින් ඒ නිසා මේ සමත භාවනාවක පිහිටලා විපස්සනා භාවනාවක් කරන්න ඕනේ. මේ විපස්සනා භාවනා කිරීම තුළ අද කාලේ ගොඩක් අය අහන ප්‍රශ්නයක් මෙච්චර බණ කියන රටේ බණ අහන රටේ මේ වගේ අපරාධ වැඩි වෙන්නේ කොහොමද? ඒ වගේ දේවල් වෙන්නේ කොහොමද කියන එක. එතකොට මේ දේවල් වෙන්නේ අපි බාහිරින් බණ අහලා බාහිරින් උත්සාහ කරාට මේ දේවල් රාග දේශ මොහ යටපත් කරන්න එහෙම යටපත් වෙන්නේ නැහැ. ඒක తాවකාලිකව යටපත් වීමක් පමණයි. සමත භාවනාවෙන් කරන්නේ తాවකාලික යටපත් වීමක් පමණයි. ඉතින් අපි දැනගන්න ඕනේ සමත භාවනාවේ පිහිටලා මේකට සමුච්ඡේද ප්‍රහාණය දක්වා භාවනාව වර්ධනය කරගන්න. ඉතින් ඒ නිසා සෝවාන් භාවයටපත් වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන ධර්මයන් ප්‍රහාණය වෙනවා. ඉතින් ඒ විදිහට ටිකෙන් ටික මේ අපි సంతාන තුළ තියෙන කෙලෙස් මුල් උදුරලා දාන්න ඕනේ. ඉතින් නිවන් දකින්න යන ගමනේ සෝවාන් භාවයටපත් වෙන්න කලින් නව මහා විපස්සනා ඥාන තියෙනවා. මේ විපස්සනා ඥාන වලට ගමන් කිරීම සිද්ධ කරනකොට ටික ටික කෙලෙසයන්ගෙන් දුර වෙනවා. හිත නිදහස් වෙනවා. ඉතින් එහෙම නිදහස් කර ගැනීම සිද්ධ කර ගන්න ඕනේ. ඉතින් අන්න එහෙම නිදහස් කර ගන්නකොට අද කාලේ තියෙන විවිධ ආතති තත්ත්වයන් වලින් පුද්ගලයෝ පෙළෙනවා. විවිධාකාර ප්‍රශ්න තියෙනවා. නිවනක් නැහැ, නිදහසක් නැහැ. අනේ දුකයි, ලෝකේ දුකයි, අපහසුයි ජීවත් වෙන්න. මේ ජීවිතයට වඩා හොඳ ජීවිතයක් ප්‍රාර්ථනා කරන ගතියක් තියෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් වලට යනකොට ඒ වගේම නිතර තරහයෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් මේ කියන දේවල් වලින් තමයි කාලය ගත කරන්නේ. ඉතින් අන්න ඒ වගේ හිත අයින් කර ගන්නට නම් මේ භාවනාවක හිත යොදවන්න ඕනේ. එවැනි විදිහට කෙලෙස් බහුලව ජීවිතය ගත කරන අයගේ ඒක රූපයට බලපානවා. හිතේ පැවැත්ම රූපයට බලපානවා. ඒ කියන්නේ කයට බලපානවා. කය නිරෝගී නැති තත්වයකටපත් වෙනවා. හිත මේ විදිහට නිරෝගී නොවුනහම. ඉතින් මේ විදිහට තමන්ගේ භාවනාව තුළින් ලෝකෝත්තර දියුණුව එහෙම නැත්නම් නිවන කරා යන ගමන වගේම එදිනෙදා ජීවිතේ සාර්ථක කරගන්නට මේ භාවනාව උපකාරී වෙනවා. ඒ නිසා අපි භාවනා කරන්න ඕනේ මූලික පරමාර්ථය වෙන්නේ නිවන් අවබෝධ කර ගැනීම. ඒ වගේම මේ තමන් ගත කරන ජීවිතේ ලෞකික සම්ප සම්පත් හරියාකාරව භුක්ති විඳින්න හිතේ සතුටින් කාලය ගත කරන්න නම් නිදහසක් නිවනක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කෙනෙක් මේ භාවනාවක යෙදිය යුතු වෙනවා. ඉතින් අද දවසේ කතා කරේ මේ භාවනාවක පරමාර්ථයේ භාවනාවක් කරන්න ඕනේ ඇයි කියන එක මේ විදිහට කෙටියෙන් පහදලා දෙන්න යෙදුනේ. ඉතින් අපි ඉදිරි වීඩියෝ වලදී භාවනාව කරන්නේ කොහොමද කියලා ඒ සඳහා මූලිකව කරන්න ඕනේ මූලිකව පූර්වකෘත්‍ය මොනවාද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ ඔබට ආරාධනා කරනවා පූර්වකෘත්‍ය කියලා මොනවාද තියෙන්නේ, භාවනාවකට ඉඳ ගන්න කලින් මොනවද කරන්න ඕනේ, ඊට පස්සේ වාඩි වෙලා මොනවද කරන්න ඕනේ කියන එක අපි සාකච්ඡා කරන්න යෙදෙනවා. එහෙනම් ඒ හාත් සම්බන්ධ වෙන්න කියලා කරුණාවෙන් සිහිපත් කරනවා. සියලුම දෙනාට තුනුරුවන්ගේ සරණයි.